අද මියුසික් චිකිත්සාවේ මේ ගීත උපහාරය මෙතන රැඳී සිටින මෙතන නැති මේ ලෝකේ ඉන්න සියලුම පියවරුන්ට උපහාරයක් වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි ආරාධනා කරමු මීළඟ ගීතය ගායනා කරන්නට ගායන කණ්ඩායමට ගීතය හමාර බණවර ගීතය ආරම්භයට පෙර ආතුව මම ඉල්ලීමක් කරනවා සභාවේ ඉන්න සියලුම දෙනා ඔබේ තාත්තව සිහිපත් කරගන්න මමත් මගේ තාත්තව සිහිපත් කරගන්නවා ගැන කියන ගීතය තාත්තගේ මරණය ගැන කියන ගීතයක්. මේ ශාලාවේ මේ හඬ අහගෙන ඉන්න සමහර පිරිසක්ගේ තාත්තා ජීවතුන් අතර නැහැ. සමහර පිරිසක්ගේ තාත්තා ජීවතුන් අතර ඉන්නවා. හැබැයි හැම දිනාටම ජීවිතේ කවදා හරි දවසක අත්විඳින්න වෙන සත්‍යක් තමයි තාත්තාගේ මරණය කියන එක. තාත්තගේ මරණය ජීවිතේ කොහොමද දැනෙන්නේ කියලා උසස් පෙළ ශිෂ්‍යයෙක් වෙදී අපි ඉගෙන ගත්ත ලස්සනට විමල් දිසානායක මහාචාර්යතුමා ලියපු තාත්තාගේ මරණයේ කවි පන්ති. ඒකෙදී කියනවා ඝන අඳුරෙහි මණිකක් සොයන ලෙස හුස්ම කලඳක් කොහේ හරි සැඟවී ඇද්දැයි දොස්තර සොයා බලනතුරු නිහඬව බලා සිටිමු අපි. අන්තිමට කියනවා සෙමින් දොස්තර හිස ඔසවා හිස පහලට නමා ගති කියලා.
මේ පද මට මතක පිළිවෙලකින් බොහෝ කාලෙකින් කිව්වි චුට්ටක් පද එහා මෙහා වෙන්නේ නැති. ඒකේ අවසන් වෙන්නේ අස්වසන්නට අඳුරු ලෝකය පෑවුවා මල්වඩම් දේදුණු කියලයි. ඒ කවි අවසන් වෙන්නේ. තාත්තා මැරුණට පස්සේ ඉතින් කරන්න දෙයක් නැහැනේ. අපිට අන්තිමට කරන්න ඉතුරු වෙන්නේ අස්වසන්නට අඳුරු ලෝකය පෑවුවා මල්වඩම් දේදුණු. අවමංගල කටයුතු ටික හොඳට කරන එක තමයි කරන්න තියෙන එකම කටයුත්ත. ඉතින් මේ මැරිච්ච තාත්තා කතා කරනවා. මට හිතෙනවා මේ තාත්තලා මැරිච්ච අයගේ තාත්තා මිය ගිහිල්ලා තියෙන මේ සභාවේ ඉන්න අය හිතුවොතින් වැඩිපුරම තාත්තා කතා කරන්නේ මැරුණට පස්සේ කියලා. තාත්තලා ගොඩක් කතා කරන්නේ නැහැනේ අම්මලා තරම්. තාත්තලා කතා කරන්නේ ඕනම වෙලාවට. ඕනම තැනදී. අපි හැමෝටම එහෙම අර අමාරුම වෙලාවක තමයි නොහිතනම වෙලාවක තමයි තාත්තා එන්නේ. ඒක ලෝකේ ප්‍රසිද්ධ උදාහරණවලක් තියෙනවා. තාත්තා අමාරුම ඕනම වෙලාවකට එළියට එනවා. ඒ තාත්තලා වැඩි කතා කරන්නේ නැහැ. හැබැයි තාත්තලා මැරිලත් ආදරේ අඩුවක් නැහැ. ඒ නිසා තමයි මේ මැරිලත් කතා කරන්නේ. පුරුදු පාරෙම අදත් යනවා. ඒත් වෙන ගමනක් පුතේ. තාත්තා මේ පාරේ ඕන තරම් ගිහිල්ලා තියෙනවා මීට කලින්. හැබැයි වෙනද යන්නේ කට්ටියත් එක්ක යාළුවොත් එක්ක නෑ හිතවතුන් එක්ක පවුලේ අයත් එක්ක. හැබැයි තනියෙන් ඕන තරම් ගිහිල්ලා තියෙනවා. තාත්තා ජීවිතේ. හැබැයි අද වෙන ගමනක් යන්නේ. හුඟක් අය මගේ පස්සේ එනවා තනිව ආගිය මගේ. මේ තාත්තා දන්න හඳුනන පාරේ තමයි දැන් තාත්තගේ මේ චිතකය දල්වන්නට එහෙම නැත්නම් දේහය මිහිදන් කරන්නට මේ අරගෙන යන්නේ මුත දේහය. එහෙම අරගෙන යනකොටයි තාත්තා මේ කතා කරන්නේ. කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ. සමහර විටක ජීවිතේ වයසේ වැරැද්දට මේ සභාවේ ඉන්න අවුරුදු 12 18 වගේ වයස් පරතරවල අයට තාත්තලගෙන් අම්මලගෙන් අහන්න හිතිලා ඇති. තාත්තා මට මොනවද කරේ කියලා. කවදාවත් අපි ඒක අහන්න හොඳ ප්‍රශ්නයක් නෙමෙයි. තාත්තලා අපි අහන්න ඕනේ මොනවද නොකර කියලා. තාත්තා කවදාවත් අපේ බර තාත්තගේ කර මත තියන්නේ නැහැ. දැන් ඒක මට වඩා හොඳට දැනෙන්නේ මම තාත්තා කෙනෙක් වුණාට පස්සේ. මෙතනත් ඉන්න ඒ පිය භූමිකාවට පණපවන අය මාත් එක්ක හැමදෙනාම වගේ මම හිතන්නේ එකඟ වෙයි. අපිට අපේ තාත්තා ගැන වෙනස්ව දැනෙන්න පටන් ගන්නවා. අපි තාත්තා කෙනෙක් බවට පත් වුණාට පස්සේ. තාත්තා ජීවිතේ මොන තරම් ප්‍රශ්න වලට මිරිකෙනවද? අපි දන්නවද තාත්තා ඔෆිස් එකට ගියාට පස්සේ තාත්තා කුඹුරට හරි, කම්හලට හරි, කාර්යාලයට හරි තාත්තගේ වැඩබිමට තාත්තා ගියාට පස්සේ මොන ප්‍රශ්න වලට තාත්තා මුහුණ පාන්නේ? මොන අභියෝග වලට තාත්තා මුහුණ පාන්නේ? ඒවා තාත්තා අපිට කියන්නේ නැහනේ. ඒ නිසා අපි දන්නේ නැහැ. අම්මා නම් කියනවනේ හරිම මහන්සි. අපෝ හොඳ පණ ගියා. අද නම් එපා වුණා. නේ සමහර විටක පොල් ටික ගෑවත් අම්මා කියන්න පුළුවන්. ඒ අම්මගේ හැටි වරදක් නෙවෙයි. ඒ වුණාට තාත්තලා ඒව නිහඬවම දරාගෙන ඉන්නවා. ජීවිතේ අර අභියෝග අපට දැනෙන්න තියන්නේ නැහැ. ගෙදරට සමහර විටක පුතාට චීස් ගෙනත් දීලා, ස්ට්‍රෝබෙරි ගෙනත් දීලා, පුතා ආස කරන කෑම ಜಾති මිල අධික දේවල් පුතාට ගෙනත් දීලා තාත්තා ඒව නොකා ඉන්නවා. ඔය ගෙවල් වල මාළු කෑල්ල තාත්තා රසට කන ගෙවල් කීයද අපේ රටේ තියෙන්නේ? ඉතින් තාත්තලා එහෙම කරලා ඒ තාත්තා අද කියනවා හුඟක් බරනම් බිමින් තියපන් රිදෙනවා ඇති අත් නොබේ. අද පුතාට සිද්ධ වෙලානේ තාත්තගේ මිනියට කරගහගෙන යන්න. ඒ නිසා කියනවා ඒ වෙලාවෙත් කියනවා පුතේ උඹට බර වැඩි නම් උඹ මේ දේහේ බිමින් තියපන්. ඒ තරම්වත් තාත්තා කැමති නෑ පුතා මහන්සි වෙනවා දකින්න. ඒ තරම්වත් තාත්තා කැමති නෑ පුතා පීඩාවට පත් වෙනවා දකින්න. කන්ද පාමුල සොහොන හුරු නෑ දන්නවා මං මයි පුතේ. මගේ තනියට තවත් අය ඇති අඳුන ගන්නම් හෙට උදේ. තාත්තටත් අලුත් ජීවිතයකට පුරුදු වෙන්න වෙනවා. තාත්තේ යථාර්ථයේ පුතාට කියනවා මං හිතන්නේ ඉඟි කරන්න වෙන්නේ නැති ජීවිතේ ඇත්ත. දවසක අපි කොයි කාටත් උරුම මරණය තමයිනේ. හැබැයි තාත්තා කියනවා ධනාත්මකව මම අලුත් කට්ටිය අඳුර ගන්නවා. මගේ දන්න අඳුරන කට්ටිය ඉන්නවනේ මිය ගිහිල්ලා. දැන් මගේ තාත්තගේ වයසේ සමහර මිත්‍රයෝ මිය ගිහිල්ලා.
අපේ සීයලගේ වයස්වල අය දැන් ජීවිතුන් අතර දක්නට ලැබෙන්නේ නැතිම තරම්. ඉතින් ඒ යාළුවෝ ඉන්නවා. ඒ යාළුවන්ව අඳුර ගන්නම්. සෝබා දහමට අවනතයි මං. ඉතින් යන්නම් ගොම්මනේ. තාත්තා දරුවන්ට ගොඩාක් ආදරය කරනකොට තාත්තායේ දරුවන්ගේ ජීවිතවලට මිය ගියාට පස්සේ කොහේ හරි ඈතක ඉඳලා බලන් ඉන්නවා මිසක් දරුව ළඟට එන්නේ නැහැ. මරණය පිළිගන්න වෙනවා. සෝබා දහමට අවනතයි මං. මේ ගීතයේ කූට ප්‍රාප්තිය මේ රේෂා ලක්මාලි කිවිඳිය ලියපු කවියක්. රවි රොවිස්ට අරගෙන මේක ගීතයක් බවට පත් කරලා තියෙනවා. අපි පින් දෙන්න ඕන. යන ගමන් අර ඔය බෙහෙත් තුණ්ඩුව අරන් ඵලයන් අම්මගේ. අර දැන් කොල්ලෝ කියනවා මැරිලත් පැයක් ආදරේ කියලා. අපේ තරුණ පරම්පරාවත් එක්ක ඇසුරු නිසුරු වෙන අය දන්නවා ඇති. මැරිලත් පැයක් ආදරේ කියනවා. තාත්තලා මැරිලත් හැමදාටම ආදරේ. හැමදාටම ආදරේ. ඒ නිසායි මැරිලත් හිතන්නේ කවුරු ගැනද? මැරිලත් හිතන්නේ තමන්ගේ පවුල් කුටුම්බිය ගැන. තාත්තා මතක් කරනවා ඔබට ආදරය කරන්න තව එක්කෙනෙක් ඉන්නවා. මම නැති වුණාට ඔබ බලා ගන්න ඕන, පරිස්සම් කරන්න ඕන. මගේ ජීවිතයේ අනෙක් පංගුව, ඔබේ ජීවිතයේ අනෙක් පංගුව ඉන්නවා. යන ගමන් මේ බෙහෙත් තුණ්ඩුව. මේ බෙහෙත් තුණ්ඩුව කියන්නේ එතකොට මට හිතෙනවා මේ බෙහෙත් තුණ්ඩුව කොහෙද තියෙන්නේ නැත්තේ? තාත්තගේ සාක්කුවේ. තාත්තා මැරෙන මොහොතේ අම්මගේ බෙහෙත් තුණ්ඩුව තාත්තගේ සාක්කුවේ තියෙන්න ඇති. මම දන්නවා තමන්ගේ තාත්තා මිය ගිහිල්ලා තියන අයට කිසියම් සංවේදනාවක් උපදින්නට පුළුවන්. හැබැයි ඒන් ඇතිවන හැඟීම් ඔබේ තාත්තාටම ගෞරවයක් වෙයි. ඔබේ තාත්තාටම උපහාරයක් වෙයි. මොකද තාත්තා දන්නවා හදවතක් තියෙන දුවක්ව හැදුවා. හදවතක් තියෙන පුතෙක්ව හැදුවා කියලා. තාත්තලා මිය ගිහිල්ලා නැති අයටත් තමන්ගේ තාත්තා ගැන සංවේදනාවන් අවදි වෙනකොට, තමන්ගේ ඇස්වලට නැතත් හිත්වලට හරි කඳුළු වෙනකොට තාත්තට දැනෙනවා මම ආදරණීය පුතෙක් හදලා තියෙනවා, ආදරණීය දුවක් හදලා තියෙනවා කියලා. ඒ ඇති තාත්තට ඊට වඩා දෙයක් ඕනේ නැහැ. ඉතින් මගේ තාත්තත් මේ සභාවේ ඉන්නවා. ඉස්සර මාව මතුගම බොහෝ පිරිස් දන්නේ ඇන්ටන්ගේ පුතා කියලා. ඉතින් දැන් තාත්තව හඳුන්වනවා මට සතුටුයි තිලින සර්ගේ පුතා කියලා. ඉතින් මගේ ආදරණීය තාත්තාට ඔය දුමුරු පාට වගේ මට පේන්නේ. මම අද දැක්කෙත් නෑ තාත්තව ආවට පස්සේ. කමිසයක් ඇඳගෙන ඉන්නවා. මගේ ආදරණීය තාත්තාට මේ ගීපද විවරණය උපහාරයක් වේවා කියලා මම පතද්දී ඔබට පුළුවන් ප්‍රාර්ථනා කරන්න. ඔබ මේ ශාලාවේ මේ කාලය කැප කරමින් තාත්තගෙන අහපු මේ වචන ටික ඔබේ තාත්තාට උපහාරයක්ම වේවා කියලා.